ඔයාලා මේ දකින්නේ අද දවස පුරාම මගේ මාස 13ක් වයස බබාට මම දුන්න ප්‍රධාන වේල් තුන හදාගත්ත විදිහ. ගෙදර කහබතල ගෙඩියක් තිබුණා. ඉතින් ඒක සුද්ධ කරන ගමන් මං කල්පනා කරා මේක තම්බනවද නැත්නම් වෙන මොකක් හරි කෑමක් හදනවද කියලා. ඉතින් YouTube එකේ ඉහළ පහළ යනකොට මට මේ රෙසිපි එක හම්බුණා. මුලින්ම බතල ගෙඩිය මේ විදිහට හීනියට ග්‍රේට් කරගත්තා. ඊට පස්සේ ඒ ග්‍රේට් කරපු බතල ටික අයිස් වතුර දාපු භාජනයකට දාගත්තා. අයිස් වතුරේ මිනිත්තු 5ක් විතර තියලා හොඳට වතුර මිරිකලා වෙනම භාජනයකට දැම්මා. මෙතන බතල කෝප්පයක් එකහමාරක් විතර වගේ තිබුණා. ඊට පස්සේ මේ බතල ටිකට බිත්තරයක් එකතු කරා. ඒකටම අනියන් පවුඩර්, ගාලික් පවුඩර් චුට්ට දැම්මා. පාටයි රසයි වැඩි වෙන්න පැප්‍රිකා ටිකකුත් එකතු කරා. ඒ වගේම රස අනුව ලුණු ටිකකුත් දාගත්තා. රෙසිපි එකේ නම් තිබුණේ හාල් පිටි ටිකක් එකතු කරගන්න කියලා. ඒත් මගේ ළඟ රයිස් සීරියල් ඉතුරු වෙලා තිබුණ නිසා මම රයිස් සීරියල් මේස හැන්දකුත් එකතු කරා. මේ වගේ රෙසිපි වල හාල් පිටි වගේ දෙයක් එකතු කරන්නේ මේ ඔක්කොම එකට බයින්ඩ් කරගන්න. ඒ නිසා මිශ්‍රණයේ තෙත ගතිය අනුව එකතු කරන්න ඕන පිටි ප්‍රමාණයත් අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට මේ ඔක්කොම එකට අනාගෙන මේ විදිහට පැතලි බෝල හදාගන්න පුළුවන්ද කියලා බැලුවා. මේ බෝලවල හැඩය තියාගන්න පුළුවන් නිසා මේ මිශ්‍රණයට තව කිසිම දෙයක් එකතු කරන්නේ නැතුව මේ විදිහට බෝල හදලා ඒව පැතලි කරලා තෙල් කොලයක් අතුරපු බේකින් ෂීට් එකක් උඩින් තිබ්බා. මම මේක බේක් කළාට මේ බතල බෝල තව ටිකක් විතර පැතලි කරලා පෑන් එකකට තෙල් චුට්ටක් දාලා මද ගින්දරේ දෙපැත්ත හරව බෙද ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ oven එකේ මිනිත්තු 20ක් බේක් කරගත්ත කහ බතල හැෂ් බ්‍රවුන් එක. මම මේ බතල හැෂ් බ්‍රවුන් 2-3ක් එක්ක ස්ට්‍රෝබෙරි ගෙඩි 2-3ක් කපලා බබාට කන්න දුන්නා. ඉතුරු හැෂ් බ්‍රවුන් ටික සිප්ලොක් බෑග් එකක දාලා ෆ්‍රීස් එකට දැම්මා. අද දවල්ට රත්තු කහ තැඹිලි බෙල් පෙපර් එක ග්‍රීන් පීස් ටිකකුත් එකතු කරලා බත් ටිකක් ටෙම්පරාදු කරගෙන මම කලින් දවසක හදලා ෆ්‍රීස් කරගත්ත මීට් බෝල්ස් 2-3කුත් එක්ක බබාට දෙනවා කියලා හිතුවා. අද ගිතෙල් වලින් තමයි මම මේ බත ටෙම්පරාදු කරගත්තේ. ලිපේ තියෙන භාජනයට ගිතෙල් මේස හැන්දක් දාලා ගිතෙල් දිය වෙනකොට රම්පෙ කරපිංච ටිකක් දැම්මා. රම්පෙ කරපිංච බැදෙන සුවඳ එනකොට කොටු හැඩයට කපාගත්ත පාට බෙල් පෙපර් ටිකයි ග්‍රීන් පීස් ටිකයි එකතු කළා. මේ එළවලු ගිතෙල් වලින් තැම්බිලා මෘදු වීගෙන එනකොට ඒකටම චූටියට කපාගත්ත චිකන් මීට් බෝල්ස් ටිකත් එකතු කරා. එළවලු මීට් බෝල්ස් එකට එකතු වෙන්න හොඳට මිශ්‍ර කරගෙන පියනකින් වහලා මිනිත්තු 2-3ක් තැම්බෙන්න දුන්නා. ඊට පස්සේ උයාගත්ත සුදුබත් එකතු කරලා හොඳට මිශ්‍ර කරා. බත් උයනකොටත් මම ලුණු දාලා තමයි තඹගත්තේ. ඒත් එළවලු වල ලුණු රසක් නැති නිසා තව ලුණු චුට්ටකුත් එකතු කරලා හොඳට කලවම් කරගත්තා. මේ තියෙන්නේ මම උයාගත්ත පාට එළවලු බත් එක.
මගේ බබාට මෙච්චර කන්න පුළුවන්ද කියලා ඔයාලා කල්පනා කරා. ඇත්තටම මේ වගේ බත් එකක් හැදුවහම මගේ දෙවනි බබා හරිම ආසාවෙන් කනවා. හැබැයි ඉතින් මම මේක හැදුවේ බේබිට කියලා කිව්වොත් එහෙම එයා කටේ තියන්නේවත් නැහැ. ඒ නිසා එයාටත් පංගුවක් වෙන් කරලා තමයි මම බබාට කෑම කවන්නේ. එතකොට එයා කනවා. Okey, hello. Pakai. Nadi sakit. Kali වෙලා බොටු ටිකක් බොනවා. තව ටිකක්. කත් එක සෙල්ලම් කරන්න තමයි ආසි. ඒයි. පුතා බොන්නකෝ. අද රෑ කෑමට මම බෝංචි ස්ටීම් කරගන්න හිතුවා. ලොකු වතුර භාජනයක් ලිපේ තියලා ඒක උතුරනකොට බෝංචි පුරවපු ස්ටීම බාස්කට් එක වතුර භාජනයට උඩින් තියලා පියන වැහුවා. බෝංචි ටික ස්ටීම් වෙනතුරු හරක් මස් ටිකක් රත් කරගන්න හිතුවා. මේ හරක් මස් හීනියට කපලා ලුණු ගම්මිරිස් චුට්ටක් එහෙම දාලා තවත් කුළුබඩු කිහිපයකුත් එකතු කරලා වීදුරු භාජනයකට දාලා අද උදේ මම ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් මේ වෙනකොට මස් වලට හොඳට ලුණු ඇඹුල් අල්ලලා සීසන් වෙලා තිබුණා. මම මේ මස් කැබලි බෙදගත්තේ ඇවකාඩෝ ඔයිල් වලින්. හරක් මස් තදයි නේද? ගොඩක් වෙලා තම්බන්න ඕන නැද්ද කියලා ඔයාලා කල්පනා කරයි. ඇත්තටම ඇමරිකාවේ අපිට හරක් මස් විකුණන්නේ හරකගේ සිරුරේ වෙන වෙනම කොටස් වල මස් වෙන වෙනම. ස්ටීක්, සර්ලොයින්, ටී-බෝන්, චක් රෝස්ට් මේ වගේ වර්ග වලට වෙන් කරලා තියෙනවා. ඉතින් අපි හදන්න බලාපොරොත්තු වෙන ඩිෂ් එක අනුව අපිට මස් මිලදී ගන්න පුළුවන්. මම මෙතනදී හදාගත්තේ ස්ටීක් කියන කොටස. ඒක එච්චරම තද නෑ. හැබැයි හරි ගානට රත් කරගන්නත් අපි දැනගන්න ඕනේ වැඩිපුර බෙදුනොත් එහෙම තද වෙන එක වළක්ව ගන්න බෑ. හරක් මස් ටික භාජනයේ තියෙනකොටම බටර් චුට්ටක් එකතු කරා. මෙහෙම කරේ බටර් වලින් සුදු පාන් කෑල්ලක් රෝස්ට් කරගන්න. එහෙම රෝස්ට් කරගත්තාමත් පාන් කෑල්ලට අමුතුම රසයක් එකතු වෙනවා. ඉතින් මේ තියෙන්නේ බබාගේ රෑ කෑම එක. හීනියට කපාගත්ත හරක් මස්, තීරු කපාගත්ත පාන්, එක ස්ටීම් කරගත්ත බෝංචි. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනේ මම බෝංචි ගොඩාක් ස්ටීම් කරගත්ත ඔයගොල්ලෝ දැක්කා නේද? සාමාන්‍යයෙන් බෝංචි ස්ටීම් කරනකොට මම ඒ වගේ ලොකු ප්‍රමාණයක් ස්ටීම් කරගන්නවා. මොකද ස්ටීම් කරගත්තු බෝංචි ටිකක් මට බබාලගේ ලන්ච් බොක්ස් එකට දාන්නත් පුළුවන්. ඒ වගේම ස්ටීම් කරගත්තු බෝංචි ටික ෆ්‍රීස් කරලා තියාගත්තොත් එහෙම හදිස්සි වෙලාවකට බබාට කෑම හදනකොට එහෙම එයාගේ කෑම එකට එකතු කරන්නත් පුළුවන්. දැන් ඉතින් අපි මේ රෑ කෑම ගැන කතා කරමු. ලොකු බබාලා දෙන්නත් මේසේ වාඩි වෙලා කෑම කනවා මේ වෙලාවේ. ඒ නිසා මෙයාවත් මේසෙම වාඩි කරවගෙන කන්න දෙන්න හිතුවා. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.